හරි. එතකොට ඒ අලුතෙන් පටන් ගන්න යන ජංගම ගිණුම සම්බන්ධයෙන් කොහොමද ගිණුම් තියන්නේ අපි සටහන් කරගත්තාම බැංකුව කොහොමද සටහන් කරගන්නේ ඒ ටික තමයි කියලා දෙන්නේ. හරිද? හරි. අපි හිතමු ජනවාරි මාසයේ පළවෙනිදා මුදලින් රුපියල් ලක්ෂයක් දාලා අපි බැංකු ජංගම ගිණුමක් ආරම්භ කරනවා. එතකොට පුතේ මුදල් ගිණුම බැර කරලා බැංකු ගිණුම හර කරනවා ව්‍යාපාරයේ. මේක පුතේ ව්‍යාපාරයේ බැංකු ගිණුම. ව්‍යාපාරයේ ගිණුම. ව්‍යාපාරයේ සකස් කරන ගිණුම. ඊට පස්සේ යනවා බැංකු ප්‍රකාශනයට. බැංකු ප්‍රකාශනයට මෙතන විස්තරයනේ. මෙතන විස්තරය. එතකොට විස්තරයේ තියෙනවා 1 මුදල් තැන්පතු. මුදල් තැන්පතු හරද බැරද? බැර වෙන්න ඕනේ. ඒගොල්ලෝ අපේ ගිණුමට බැර තමයි කරන්නේ. එහෙනම් බැර රුපියල් ලක්ෂයයි ශේෂය තියෙනවා ලක්ෂයක්. ශේෂය තියෙනවා ලක්ෂයක්. හරි. ඊට පස්සේ ඊළඟ ගණනුව ගන්නවා. පළවෙනි මාසයේ 10 වෙනිදා ණය ගැතියෙක්ගෙන් ලද හරිද? ණය ගැතියෙක්ගෙන් ලද චෙක් තැන්පතුවක් තියෙනවා. චෙක් එකක් තැන්පත් කරනවා. තැන්පතු අංක 0.01 මම ගන්න යටින් ඉඩමද නිසා අංක 0.01 දරන චෙක්පත බැංකුවේ තැන්පත් කරනවා වටිනාකම රුපියල් 50000යි. ඒක බැංකුව මේ චෙක්පතේ නිර්වද්‍යතාවය බලලා චෙක්පත හොඳ එකක්ද වැරදි එකක්ද මොකක්ද කියන එක බලලා ඒගොල්ලෝ ඒක අපේ ගිණුමට එකතු කරනවා. එතකොට අපි හිතමු පළවෙනි මාසේ 10 වෙනිදාම ඒගොල්ලෝ ඒකේ නිර්වද්‍යතාවය පරීක්ෂා කරලා අපේ ගිණුමට එකතු කරලා තිනවා. එතකොට චෙක් තැන්පතු අරක මුදල් තැන්පතු මේක චෙක් තැන්පතු අංකය 0.01 හර වෙනව නෙමෙයි බැර වෙනවා 50000යි. එතකොට ශේෂය එනවා 1,50,000යි කියලා. හරි. ඊට පස්සේ මම යනවා අපි ණය හිමියට ගෙවනවා පළවෙනි මාසයේ 15 වෙනිදා. හරිද? ණය හිමියෙක්ට ගෙවනවා. ණය හිමි චෙක් අංක 0.02 කියලා ගමු. 2 චෙක් නම්බර් එක 0.02 වටිනාකම රුපියල් 30000යි. වටිනාකම 30000යි. මේ ණය හිමියත් ඒක එදාම බැංකුවට අරගෙන ගිහිල්ලා චෙක් එක මාරු කරගන්නවා බැංකුවෙන්. අපි මුදල් චෙක් එකක් තමයි දෙන්නේ. කැෂ් චෙක් එකක්. හරි. එතකොට පළවෙනි මාසයේ 15 වෙනිදා හරිද? චෙක්පත් ගෙවීම. අන්න කලින් තැන්පතු දැන් චෙක්පත් ගෙවීම අංක 0.02 දෙක දරන චෙක්පත. තැන්පත් කරනකොට බැංකු ප්‍රකාශනයට බැර වෙනවා. හරිද? ගෙවනකොට බැංකු ප්‍රකාශනය හර වෙනවා. එතකොට රුපියල් 30000ක් හර පැත්තේ ලියනවා. අන්න දැන් අපේ ශේෂය අඩු වෙනවා 1,20,000 දක්වා. 1,20,000 දක්වා අඩු වෙනවා. හරිද? හරි. මේ ටික තේරෙනවනේ. අපේ ගිණුමට එනකොට ඒක කොහොමද බැංකු ප්‍රකාශනයේ පෙන්වන්නේ? දැන් මම තව එකක් දානවා. පළවෙනි මාසයේ 25 වෙනිදා අපි චෙක්පතක් තැන්පත් කරනවා බැංකුවේ ණය ගැතියෙක්ගෙන් හම්බුණු චෙක් තැන්පතු චෙක් නම්බර් එක 0.03 වටිනාකම රුපියල් 60000යි කියමු. වටිනාකම 60000යි. හැබැයි තාම මේ බැංකුව මේක නිෂ්කාශනය කරලා නිර්වද්‍යතාවය පරීක්ෂා කරලා නැහැ. මේ මාස ඉවර වෙනකම් කරලා නැහැ කියලා හිතමු. හරිද? මේ මාස ඉවර වෙනකම්ම පළවෙනි මාසේ 31 වෙනකම්ම මේ වැඩේ කරලා නැහැ. එහෙනම් මේ චෙක්පත බැංකු ප්‍රකාශනයේ පෙන්වන්න විදියක් නැහැනේ. ඒක බැංකු ප්‍රකාශනයේ ඇතුලේ නැහැ. ඔන්න දැන් එකක් හම්බුණා. අපේ ගිණුමේ තියෙනවා. නමුත් බැංකු ප්‍රකාශනයේ ඒක නැහැ. හරි. ඒ වගේම අපි පළවෙනි මාසයේ 27 වෙනිදා නැවත ණය හිමියෙක්ට චෙක්පතක් දෙනවා. චෙක්පතක් දෙනවා අංක 0.04 චෙක් නම්බර් එක 0.04 වටිනාකම රුපියල් 50000
වටිනාකම 50000යි. මේ මිනිස්සයාත් ජනවාරි මාසේ ඉවර වෙනකොනුත් මේ චෙක් පත බැංකුවට අරන් ගිහලා මාරු කරගෙන නැහැ. මේකත් බැංකුවට අරන් ගිහලා මාරු කරලා නැහැ. අපි තැම්පත් කරපු එක තාම බැංකුව නිෂ්කාශනය කරලා නැහැ. එහෙනම් මේ දෙකම මේක ඇතුලේ තියෙන්න විදියක් නැහැ. හරිද? තියෙන්න විදියක් නැහැ. හරි. ඒක එහෙම තියෙනකොට අපි යනවා ආයි බැංකු ප්‍රකාශනයට. බැංකුව ඊට පස්සේ පුතේ පළවෙනි මාසයේ 28 වෙනිදා අපෙන් චෙක් පොත් ගාස්තු අය කරලා තියෙනවා. හරිද? චෙක් පොතට ගාස්තු. චෙක් පොත් ගාස්තු නැත්තම් බැංකු ගාස්තු. ඔය වගේ මොනවා හරි. චෙක් පොත් ගාස්තු අය කරලා තියෙනවා රුපියල් 5000ක්. 5000ක්. ඒතකොට අපේ ගිණුමින් අඩු වෙනවනේ. අඩු වෙලා බැංකුවේ ශේෂය 1,15 දක්වා පහළ බහිනවා. අඩු වෙනවා. ඒ වගේම අපි හිතමු චෙක් පොත් ගාස්තු තියෙනවා බැංකු ගාස්තු චෙක් පොත් ගාස්තු හරි ඒක තියෙනවා. ඒ වගේම ඔන්න පළවෙනි මාසයේ 29 වෙනිදා පළවෙනි මාසයේ 29 වෙනිදා ණය ගැතියෙක් අපිට ණය ගැතියෙක් චෙක් නම්බර් එක 0.05 කියමු 0.05 දරන චෙක් පත බැංකුවේ ඍජුවම තැන්පත් කරලා බැංකුවට කෙලින්ම දාලා අපිට ගෙනත් දෙන්න නැතුව එයා අපේ ගිණුමට තැන්පත් කරලා ඒකේ වටිනාකම අපි හිතමු රුපියල් 60000යි 70000ක් කියලා 70000. එතකොට ඒක අපේ ගිණුමට එකතු වෙනවා. එතකොට 1,80,5000ක් වෙනවා අපේ ශේෂය. දැන් මේක අපි දන්නේ නැහැ තාම ඇවිල්ලා කියලා. මොකද මේ ලියවිල්ල අපිට එවන්න බෑ. දැනගන්න. අපි තාම දැනගෙන නැහැ. මේක අය කරලාද කියලා දන්නෙත් නැහැ. මේක අය කරලාද කියලා දන්නෙත් නැහැ. මේව අරන් ගිහිලාද කියලා දන්නෙත් නැහැ. මේක නිෂ්කාශනය වෙලාද කියලාත් අපි තාම මුකුත් දන්නේ නැහැ. අපි ගණදුණු ටික සටහන් කරගෙන යනවා. අපේ පැත්ත ඉවරයි. දැන් බැංකුව වැඩේ කරනවා. හරිද? ඒ වගේම අපි බැංකුවට කියලා තියෙනවා මගේ මාසික රක්ෂණයක් තියෙනවා. හැමදාම ඒක හැම මාසෙම 30 වෙනිදාට ගෙවන්න ඕනේ. ඒකේ වටිනාකම 10,000යි කියලා බැංකුවට නියෝගයක් කරනවා. ඔයා අනිවාර්යයෙන්ම හැම මාසෙම 30 වෙනිදාට මගේ රක්ෂණ වාරිකය රුපියල් 10,000ක් ගෙවන්න කියලා. ඒතකොට බැංකුව හැම සැරේම හැම මාසෙම 30 වෙනිදාට අපේ ගිණුමෙන් රුපියල් 10,000ක් රක්ෂණ වාරිකයට දානවා. එතකොට එතන 10,000ක් අඩු වුණාම පුතේ 1,75,000 වෙනකන් ආයෙ අඩු වෙනවා. අපි හිතුව මේ මාසේ ගණදුණු වෙලා තියෙන්නේ මෙච්චරයි. මෙන්න මෙච්චරයි. එතකොට අවසානට පුතේ අපිට ශේෂය එනවා. ශේෂය 1.31 ශේෂය එනවා. බැංකුවේ 1,75,000ක්. බැංකුවේ 1,75,000යි. අපි අපේ ගිණුමත් තුලනය කරගන්නවා මාසය අවසානට. අපිම තුලනය කරගත්තාම අපිට ලක්ෂය 1.50යි 2,10,000ක් එනවා. එක බැර පැත්තට අරගෙන ඇවිල්ලා 2,10,000යි මෙතන 80,000යි එතකොට බිඳුවයි මෙතන 1යි කියන්නේ 3යි 130යි. ඔන්න ශේෂය පාගේ 1.31ට 1,30,000යි. අපේ ගිණුම 1,30,000ක් පෙන්නනවා. බැංකු ප්‍රකාශනයේ 1,75,000ක් පෙන්නනවා. අන්න දැන් අපේ ගිණුමේ බැංකු ප්‍රකාශනයේ අතර වෙනසක් තියෙනවා. හරිද? වෙනසක් තියෙනවා. ඒ වෙනස්කම් වලට මෙන්න මේ අපි තැම්පත් කරාට බැංකුව අපේ ගිණුමට එකතු කරේ නැති ඒවා. ඒ කියන්නේ මොනවද? මේවා ඇවිල්ලා තැම්පත් කළත් නිෂ්කාශනය නොවු. තැම්පත් කළත් නිෂ්කාශනය නොවු. නිෂ්කාශනය නොවු. මෙන්න මේ චෙක් පත හේතුවක් වෙලා තියෙනවා. මොකද අපේ තියෙනවා මේක නෑනේ. හේතුවක් වෙලා තියෙනවා මේ දෙක අතර වෙනසට. අපි තැම්පත් කරාට අපි එකතු කරගත්තට බැංකුව එකතු කරලා නැහැ. ඒ වගේම තව එකක් තියෙනවා. අපි ගෙව්වට බැංකුවෙන් තාම ගෙවලා නැහැ. මේක අපි ගෙව්වට තාම බැංකුවෙන් ගෙවලා නැහැ. අපි ඒකට කියනවා නිකුත්
කළත් ඉදිරිපත් නොවූ චෙක්පත්. නිකුත් කළත් ඉදිරිපත් නොවූ චෙක්පත්. ඉදිරිපත් නොවූ. හරි. එතකොට අපේ ගිණුමේ තියෙන බැංකුවේ නැති ඒවට තියෙන්නේ තැම්පත් කළත් නිෂ්කාශනයේ නොවූ ඒවයි නිකුත් කළත් ඉදිරිපත් නොවූ ඒවයි. ඔය ටික තියෙනවා. හරි. ඒ ටික අපි එහෙම තියලා අපි යනවායි බැංකු ප්‍රකාශනයට. හරි. ඊට පස්සේ මේ බැංකුව මේක අපිට එවනකම් අපි දන්නේ නැන්නේ මේවා. අපි දන්නේ නැහැ. මේවා දන්නේ නැහැ. පස්සේ දැන් අඳුරගෙන තියෙන දැන් මේ ටික මේ මෙයාලා එකතු කරලා නැන්නේ මේකට තාම ගෙවීම් හම්බෙලා නැන්නේ කියලා අපි දැන් හොයාගත්තා. තව තියෙනවා මේකේ මෙන්න මේ කියන චෙක් පොත් ගාස්තු ණය ගැතියෙක්ගෙන් ඍජුවම හම්බෙච්ච එක සහ මේ බැංකුව ගෙවපු රක්ෂණ ගාස්තු කියන ටික. මෙන්න මේ ටික. හරිද? මේ ටික තියෙනවා. එතකොට මේ ටික නිසාත් මේ ටික අපේ එකේ නැහැ. මේකේ තියෙනවා අපේ එකේ නැහැ. හරිද? හරි. එතකොට බැංකු ප්‍රකාශනයේ තියෙන අපේ එකේ නැති. දැන් මේ දෙකත් අපේ එකේ තියෙනවනේ මේ. අපි වෙනස අඳුරගත්තා. මේ දෙක තාම අපේ එකේ තියෙනවනේ. හරි. දැන් අපේ ගිණුමේ නැත්තේ මොනවද? නැත්තේ මෙන්න මේ ටික විතරයි. අනිත් වෙච්ච හැම ගණතුනක්ම තියෙනවා. මේක ණයහිමියා කවදා හරි ඇවිල්ලා චෙක් එක මාරු කරගනි. මේකත් දවස් දෙක තුනකින් නිෂ්කාශනය වෙයි. ඒ නිසා අපිට දැන් වැදගත් මෙන්න මේ ටික. මේ අපේ නැති ඒවා ටික. අපි පුතේ අපේ ගිණුමේ නැති බැංකු ප්‍රකාශනයේ තියෙන ඒවා ටික අරගෙන අපි හදනවා එකක් සංශෝධිත බැංකු ගිණුම. සංශෝධිත බැංකු ගිණුම. හරිද? ඒ කියන්නේ අපේ එකේ නැති බැංකු ප්‍රකාශනයේ තියෙන ඒවා. මේ දෙකත් අපේ එකේ තියෙනවනේ. අපේ එකේ නැත්තේ අර ටික විතරයි. ඒ ටික අපි අරගෙන අපේ ගිණුම අලුතින් සංශෝධනය කරගන්නවා. ඒ කරනකොට අපි ගන්නේ අපේ පාගේ ශේෂය. මේකටනේ ගලපන්න ඕනේ. හරි. අපි ගන්නවා ඒකට ඉගේ ශේෂය කියලා දාලා ඉගේ ශේෂය 130යි. ඉගේ ශේෂය 130යි. චෙක් පොත් ගාස්තු කියලා කියන්නේ අපෙන් අය කරලා තියෙන්නේ. එහෙනම් අපි ඒක බැර කරන්න ඕන. චෙක්පත් ගාස්තු කියලා රුපියල් 5000ක් බැර කරන්න ඕන අපේ ගිණුම. ඊළඟට තියෙනවා ණය ගැතියෙක්ගෙන් ලැබුණු එක. ඒක අපේ එකේ නෑනේ. මේවට කියනවා අපි ඍජු ප්‍රේෂණ කියලා. මේවට කියනවා ඍජු ප්‍රේෂණ කියලා. ඍජු ප්‍රේෂණ. ඒ කියන්නේ ණය ගැතියෝ ඍජුවම බැංකුවේ තැන්පත් කරන ඒවට අපි කියනවා ඍජු ප්‍රේෂණ කියලා. එතකොට අපි ඍජු ප්‍රේෂණ ටික අපේ එකට එකතු කරගන්න ඕනේ. ඍජු ප්‍රේෂණ චෙක්පත් නම්බරෙත් ඕනනම් අඳුර ගන්න දාගන්න 0.05 චෙක් නම්බර එක. වටිනාකම 70000යි. හරි. ඒගොල්ලොත් අපේට එකතු කරලා දුන්න දැන් අපිත් එකතු කරගත්තා. තව එකක් තියෙනවා අපි යාලට නියෝගයක් කරලා තිනවා හැම මාසෙම 30 වෙනිදාට රක්ෂණ වාරිකයේ රුපියල් 30000ක් රුපියල් 10000ක් ගෙවන්න කියලා. මේ කියනවා පුතේ ස්ථාවර නියෝග මත ගෙවීම. ස්ථාවර නියෝග මත ගෙවීම. ස්ථාවර නියෝග කියලා කියන්නේ ඒවට. ස්ථාවර නියෝග. අපි කලින් නියෝග කරලා තියෙනවා. ඔය හවල් දවසේ හවල් වැඩේට මෙන්න මෙච්චරක් වා ගෙවන්න කියලා බැංකුවට නියෝග කරලා තියෙනවා. හරි. එතකොට ඒක ඒගොල්ලෝ කරලා තියෙනවා. අපි තාම අපේ ගිණුමෙන් ඒ රක්ෂණ වාරිකය අඩු කරගෙන නැහැ. එහෙනම් අපිත් ආයේ අඩු කර ගන්න ඕන ස්ථාවර නියෝග මත ගෙවීම කියලා. නැත්තම් රක්ෂණ ස්ථාවර නියෝග මත ගෙවීම. රක්ෂණ රුපියල් 10000ක් තියෙනවා. අනේ දැන් හරි. දැන් වැඩේ කම්ප්ලීට්. අපේ දැන් වෙලා මාසයේ පුරාවටම වෙලා තියෙන ගණදුණු වලින් නැති දෙයක් අපේ එකේ නැහැ. හැම එකම අපේ ගිණුමේ අන්තර්ගතයි. අපි දැන් ගිණුම තුලනය කරගන්නවා. අපි දැන් ගිණුම තුලනය කරගන්නවා. මෙතෙන්ට ලක්ෂ 2ක් එනවා. මෙතෙන්ට ලක්ෂ 2ක් එනවා. ඒක පහළට අරගෙන ගියාම මෙතෙන්ට ලක්ෂ 2යි උඩ 15000ක් තියෙනවා කියන්නේ 1,85,000යි. 1,85,000යි. ඔන්න අපේ නිවැරදි පාගේ ශේෂය. සංශෝධිත බැංකු ගිණුමේ පාගේ ශේෂය. තවත් ප්‍රශ්නයක්නේ. දැන් බලන්නකෝ ඒත් අපේ ගිණුම මේ හරි නෑනේ. අපේ 1,85ක් තියෙනවා මේක 1,75යි තියෙන්නේ. 1,85යි 1,75යි. හරි. දැන් කරන්නේ අපේ ගිණුමේ ඇති දෙයක් නෑ. අපි සේරම දාගෙන තියෙනවා. තව දුරටත් අපේ ගිණුමේ ශේෂයයි බැංකු ප්‍රකාශනයේ ශේෂයයි අතර වෙනසට හේතුව මොකක්ද කියලා බලමු. හේතුව තමයි තැන්පත් කළත් නිෂ්කාශනය නොවු චෙක්පත් අරකේ නෑ. නිකුත් කළත් ඉදිරිපත් නොවු චෙක්පත් අරකේ නෑ. ඒක තමයි හේතුව. දැන් අපි කරන්නේ
අපිට දැන් මේවා පුතේ අපේ ගිණුමෙන් අයින් කරන්න බෑනේ. අයින් කරන්න බෑ. සංශෝධක ගිණුමට දාලා අයින් කරන්න බෑ. මේවා තාම ක්‍රියාවලියේ තියෙන ගණදුණු. ඒ නිසා මේවා අයින් කරන්න බෑ. ඒ නිසා අපි මොකද්ද කරන්නේ? අපි දැන් හදනවා ලේඛනයක්. හරිද? අපි දැන් හදනවා ලේඛනයක්. අපි ඒකට කියනවා බැංකු සැසඳුම කියලා. දැන් තමයි සසඳන්න යන්නේ. අපේ ශේෂයයි බැංකු ප්‍රකාශනයේ ශේෂයයි අතරට වෙනසට බලපාන හේතු ටික දාලා අපි හදනවා මේ බැංකු සැසඳුම් විස්තරය. ඒක හදලා බලනවා අපේ ශේෂයයි මේ ශේෂයයි මේ ප්‍රකාශනයේ ශේෂයයි බැංකු ගිණුමේ ශේෂයයි ගැලපෙනවද කියලා. එතන වෙනසක් තිබ්බොත් ආයෙ නැවත බලන්න ඕන වැරද්දක් වෙලා තියෙනවද කියලා. දැන් ඔන්න මාර ප්‍රශ්නයක් තියෙනවා. ලියන්න ඉඩක් නැහැ. මකන්නේ කොහෙද? මකන්න. දැන් ඔයාලට මේක ඇඳ ගන්නත් ඕනේ. හරි? මේක ඇඳ ගන්න ඕනේ නෝට් එකක් විදියට. මේක පස්සේ බලන්න. පස්සේ බලන්න ඇඳ ගන්න. හරි? කවන්නේ මම මෙතන මකනවා. හොඳේ? මෙතන මම මකනවා. අපිට වැදගත් 175 කියන එක වැදගත්. මේ ටික දාලානේ තියෙන්නේ. හරි. එහෙනම් මම මේක මැකුවා. නැත්තම් ඉඩ නැහනේ. හරි. එතකොට මම දැන් යනවා බැංකු සැසඳුම අඳින්න. බැංකු සැසඳුම් ප්‍රකාශය මෙච්චර දුරට එන්නේ දෙකයි එන්නේ. බැංකු සැසඳුම් ප්‍රකාශය හරි. එතකොට පුතේ අපි මේකට ගන්නේ අපිට දැන් තියෙන තොරතුරු තමයි අපිට මේ දෙපැත්තටම හදන්න පුළුවන්. හරිද? ඕගොල්ලෝ දෙපැත්තටම හදලා පුරුදු වෙන්න ඕන. මම ගන්නවා බැංකු සංශෝධිත බැංකු ගිණුමට අනුව ශේෂය ගන්නවා. මුලි උඩට. සංශෝධිත බැංකු ගිණුමට අනුව ශේෂය 1.85යි තියෙන්නේ. 1,85,000ක් තියෙනවා. හරි. දැන් අපි බලන්න ඕන මෙන්න මේ දෙක ගලපන්නේ කොහොමද? තැම්පත් කළත් නිෂ්කාශනය නොවූ චෙක්පත් නිසා බැංකු ප්‍රකාශනයේ ශේෂයට වඩා අපේ ශේෂය අඩු වෙනවද වැඩි වෙනවද? හරි අපි උඩට ගත්තේ සංශෝධිත බැංකු ගිණුම නිසා මෙහෙම හිතමු. තැම්පත් කළත් නිෂ්කාශනය නොවූ චෙක්පත් හින්දා අපේ ශේෂයට වඩා බැංකුවේ ශේෂය අඩු වෙන්න ඕනද වැඩි වෙන්න ඕනද? අපි තැම්පත් කරා කියලා එකතු කරගෙන තියෙන්නේ. බැංකුව තාම එකතු කරගෙන නැහැ. එහෙනම් අපිට වඩා බැංකුවේ ගාණ අඩු වෙන්න ඕනේ. පැහැදිලිනේ? අපි 60000ක් එකතු කරගෙන තියෙනවා. තාම බැංකුව මේක අපේ ගිණුමට එකතු කරලා නැහැ. ඒ කියන්නේ බැංකුවේ තියෙන අපේ ගිණුමේ ශේෂයේ අගය අඩු වෙන්න ඕන. එහෙනම් මොකද්ද කරන්නේ? අපි අපේ ගිණුමේ අගයෙන් අඩු කරනවා අඩු කළා තැම්පත් කළත් නිෂ්කාශනය නොවූ චෙක්පත්. තැම්පත් කළත් නිෂ්කාශනය නොවූ චෙක්පත් ටික අඩු කරනවා. කීය තියෙන්නේ? 60000යි. 60000යි. හරි. ඊට පස්සේ බලනවා ණය හිමියන්ට ගෙවලා. ඒ කියන්නේ අපේ ගිණුමේ ශේෂය අඩුයි බැංකුවේ ශේෂයට වඩා. මේ චෙක්පත හින්දා අපේ ගිණුමේ අගය අඩු වෙලා තියෙනවා බැංකුවට වඩා. ඇයි? අපි අඩු කරගත්තට තාම මේක බැංකුවට ගිහින් නැහැ. ඒ නිසා බැංකුව අපේ ගිණුමෙන් තාම මේක අඩු කරලා නැහැ. එහෙනම් මොකද්ද කරන්න ඕන? එයාලා අඩු කරලා නැත්තම් අපිත් ආයේ එකතු කරගන්නවා. එයාලා අඩු කරලා නැහැ. ඒ නිසා අපිත් ආයේ එකතු කරගන්නවා. එහෙනම් මෙතෙන්ට දානවා නිකුත් කළත් ඉදිරිපත් නොවූ චෙක්පත්. නිකුත් කළත් ඉදිරිපත් නොවූ චෙක්පත් එකතු කරගන්නවා. කීයද? 50000යි. 50000යි. 50000ක් එකතු කරනවා. එතකොට 5යි මේ දෙක විතරනේ දාන්න තියෙන්නේ. 5යි 8යි 5යි 13න් 3යි එකක් ඉතුරුයි 2යි. 235යි අඩු කරනවා 60ක්. 5යි 13න් 6ක් 7යි 1යි. ආව නේද පුතේ? බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය බැංකු
ප්‍රකාශනයට අනුව ශේෂය හරිනේ උත්තරය ආව 175 තිබ්බේ බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය හරි ඔයාලට පුතේ බොහෝ විට සංශෝධිත බැංකු ගිණුම හදලා බැංකු සතුටුම හදන්නේ එතකොට ඔයාලට උඩට සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය උඩට දාලා හරිද මේ විදිහට ලියා ගන්න පුළුවන් නිකුත් කළත් ඉදිරිපත් නොවු චෙක්පත් එකතු කරලා තැන්පත් කළත් නිෂ්කාශනය නොවු චෙක්පත් ටික අඩු කරලා බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය හොයා ගන්න පුළුවන් එතකොට හැබැයි අපිට පුළුවන් වෙන්න ඕනේ අපිට බැංකු ප්‍රකාශනයේ ශේෂය දුන්නත් නැත්නම් අපේ සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය දුන්නත් හරිද නැත්නම් අපේ බැංකු ගිණුමේ ශේෂය දුන්නත් මේ මොන ශේෂයක් දුන්නත් කොතන තියෙන එක්කෝ මේක මේක දෙන්න පුළුවන් හරිද නැත්නම් මෙන්න මේක දෙන්න පුළුවන් හරි නැත්නම් එයාලට මෙන්න මේක දෙන්න පුළුවන් ඔය කැමැති තොරතුරක් දෙන්න පුළුවන් ඒ තොරතුර මත අපිට පුළුවන් වෙන්න ඕන මේක උඩට පහළට ඕන විදිහට හදාගන්න දැන් අපි බලමු බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය ගණනය කරන්නේ කොහොමද කියලා. ඔන්න බලන්න. හරිද? මේ යටින් ලිව්වොත් පෙනේද? අපේ නෝනේ. හරි. 175 තිබ්බේ. ඔන්න බලන්න. මම දැන් ගන්නවා මේකම අනිත් පැත්ත. බැංකු ප්‍රකාශනයට අනුව දැන් මේක කැලිවරයි කියලා හිතමුකෝ. බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය 175යි. හරි. දැන් අපි හදන්න යන්නේ මොකද්ද? අපේ සංශෝධිත ශේෂය හොයන්න යන්නේ. බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය අරගෙන සංශෝධිත ශේෂය හොයන්න යන්නේ. එතකොට අපි හිතන්න ඕන කලින් හිතපු විදිහට අර අනිත් පැත්තට. අපි හිතුවේ අපේ ගිණුමත් එක්කලානේ හරි. දැන් හිතනවා මෙහෙම. අපේ 175ක් තියෙනවා. මේ තැම්පත් කළත් නිෂ්කාශනයේ නොවු චෙක්පත් හින්දා මොකද වෙන්නේ? බැංකු ප්‍රකාශනයේ ශේෂය බැංකු ගිණුමේ ශේෂයට වඩා මොකද්ද වෙන්න ඕනේ? දැන් පොඩ්ඩක් ඔතන හිතන්න ටිකක් අමාරු වෙනවා අරට වඩා. පැටලෙන්න ගන්නවා. හරිද? තැම්පත් කරාම බැංකුවට වඩා බැංකු ගිණුමේ ශේෂය වැඩි. මෙයාට වඩා මෙයා වැඩි. එහෙනම් මෙයා මොකද කරගන්න ඕනේ? මෙයාට වඩා මෙයා වැඩි නම් මේ හින්දා මෙයාත් එකතු කරගන්න ඕන. මේ එකතු කළා තැම්පත් කළත් නිෂ්කාශනය නොවු චෙක්පත්. මේ අනිත් පැත්ත මේ ඒකේ අනිත් පැත්ත උඩයට මාරු වෙනවා. කලින් අපි අඩු කරා. දැන් අපි එකතු කරනවා. කලින් ගත්තේ සංශෝධිත බැංකු ගිණුමට අනුව ශේෂය. දැන් ගන්නේ දැන් බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය. තැම්පත් කළත් නිෂ්කාශනය නොවු චෙක්පත් ටික 60000යි. 60000ක් එකතු කරනවා. ඊට පස්සේ ගන්නවා මේක. නිකුත් කළත් ඉදිරිපත් නොවු චෙක්පත්. නිකුත් කරපු හින්දා අරයට වඩා මෙයාගේ අඩුයි. නේද? අරයට වඩා මෙයාගේ අඩුයි. එහෙනම් මෙයාත් මොකද කරගන්න ඕන? එයත් අඩු කරගන්නවා. මට වඩා මෙයාගේ අඩුයි නම් මෙයත් අඩු කරගන්නවා. මම අඩු කරලා අඩු කිරීම නිකුත් කළත් ඉදිරිපත් නොවු. මොකද මෙයා අඩු කරගෙන නැහැ නේ. මෙයා අඩු කරන් තියෙන්නේ මෙයා අඩු කරන්නේ නැහැ. එහෙනම් මෙයත් අඩු කරනවා. ඉදිරිපත් නොවු චෙක්පත් 50000යි. දැන් බලන්න 60ක් එකතු කරලා 50ක් මේ අඩු කරන්නනේ තියෙන්නේ. එතකොට 10ක් එකතු වෙන්නයි ඕනේ. 1.85යි. හරිනේ. සංශෝධිත බැංකු ගිණුමට අනුව ශේෂ වෙන 1.85. හරි. ඕක තමයි සරල සිද්ධිය. සරල සිද්ධාන්තය ඕක. අපි කරන්න ඕනේ අපේ ගිණුමේ නැති ප්‍රකාශනයේ තියෙන ඒවා ටික අරගෙන අපි හදනවා සංශෝධිත බැංකු ගිණුම. හරිද? සංශෝධිත බැංකු ගිණුම හදන්නේ අපේ නැති ප්‍රකාශනයේ තියෙන ඒවා අරගෙන. බැංකු සැසඳුම හදන්නේ අපේ තියෙන ප්‍රකාශනයේ නැති ඒවා ටික අරගෙන. පැහැදිලිද කාරණාව? මං හිතනවා පැහැදිලි ඇති කියලා. නොතේරුණ තැනක් තියෙනවද කාට හරි? නොතේරුණ තැනක් තියෙනවද කාට හරි? right okay right nethuli මොකෝ මේ ඔයාලට අවුලක් නැහැ. එතකොට වැඩි මේක මේ ගාන සංකීර්ණ කරනවා නම් සංකීර්ණ ඒගොල්ලන්ට තියෙන දේවල් මොනවද? මේවා දෙක තුනක් දෙන්න පුළුවන්. මේවා දෙක තුනක් දෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මේවා තියෙනවනේ. මේවත් දෙක තුනක් වැඩියෙන් දෙන්න පුළුවන්. මේ වියදම් අඩු කරපු ගාස්තු වැඩිපුර දෙන්න පුළුවන්. ඔක තමයි කරන්න තියෙන එකම වැඩේ. හරිද? වෙන මොකුත් නැහැ. දැන් තව මේකේ එක ගණදුනුවක් තියෙනවා. ඒක ඔයාලට නැහැ. මේකේ තියෙනවා පුතේ අපිට දැන් අපේ ගිණුම හදනකොට අපිට වැරදි වෙන්න පුළුවන්. හරිද? ඒ වැරදි ටික
හින්දා වෙන්නේ මොකක්ද කියලා බලලා ඒක ගලපන්නක් තියෙනවා. ඒක හැබැයි ඔයාලගේ සිලබස් එකේ නෑ. ඉතින් ප්‍රශ්නයක් නෑ. මෙච්චරයි තියෙන්නේ. මේ ටික හදාගත්තා නම් ඉවරයි. පැහැදිලිනේ කාරණාව. හරි මම හිතනවා මේක නෝට් එකක් දාගන්න තිබ්බනම් ඇත්තටම හොඳයි. ඒ වුණාට කනගාටුව මට අරක මකන්න සිද්ධ වුණා. මේ වෙන අඳින්න තැනක් නැති නිසා. හරි. හරි. මම හිතනවා ඔය ටික තේරෙන්නේ නැති කියලා. ඊට පස්සේ ටියුට් එකේ තියෙනවා බැංකු සැසඳුම් කියලා දාලා මේක නෑ ඉතින් පුතේ බයිලා තමයි තියෙන්නේ නේ. වැරදිනවනේ. බලමුකෝ ව්‍යාපාරික බැංකු ගිණුම හා